කො ඇමරිකාවේ තමයි පත් වෙලා තියෙන්නේ නගරාධිපති කෙනෙක් මුස්ලිම් කෙනෙක්. ඇයි බං මේ ඉන්න උන්ට එවිලා පුකේ අමාරුව තියෙන්නේ? උඹලට ඇයි බං පුකේ අමාරුව? අර ඇමරිකාවේ එවිලා මුස්ලිම් නගරාධිපති කෙනෙක් පත් වුණා කියලා මේ ඉන්න ජාතිවාදීන්ට පුකේ මොකක්ද මේ කහඬ ගන්නවලු. මුන්ට ඇවිල්ලා අර කඩිකුලප්පු හැදිලාලු. ඒ වුණාද? ඇමරිකාවේ පත් වුණාලු මුස්ලිම් කෙනෙක් ඇවිල්ලා ඒ හින්දා මේ ඉන්න ජාතිවාදීන්ට ඇවිල්ලා මේ මොකද්ද ඒක පස්ස පැත්තට හැරගෙන ඇවිල්ලා මුන් දඟලනවා. ඇයි බං උඹලට ඇවිල්ලා පුකේ අමාරුව? උඹලට මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඇමරිකාවේ ඉන්න උන්ට හොඳට බුද්ධිය තියෙන හින්දා නගරාධිපති කෙනෙක් ඇවිල්ලා මුස්ලිම් කෙනෙක් ඇවිල්ලා පත් කරගත්තා. සහරා හම්දානි. දන්නවද? සහරා හම්දානි මුස්ලිම් කෙනෙක් පත් වෙලා තියෙන්නේ. නිව්යෝක් එකේ ඇවිල්ලා නගරාධිපති කෙනෙක්. ඉතිහාසයෙන් මේ විලා අරෝල දාලා දෙන අනිත් පැත්තට මුස්ලිම් කෙනෙක්. ඇයි බං උඹලට පුකේ අමාරුද? මුස්ලිම් කෙනෙක් පත් වුණා කියලා. ඒ ඉන්න උන් ඒ විලා හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. ඒ වුණාද? බුද්ධිමත් ඉන්නේ. ඒ හින්දා තමයි මුස්ලිම් කෙනෙක් පත් කරලා දෙන නගරාධිපති කෙනෙක්. ඒ වුණාද? ඒ ඉන්න උන් ඇවිල්ලා අසුචි කන වහල්ලෝ නෙවෙයි. ඒ වුණාද? ජාතිවාදී හැදගෙන ඉන්න අසුචි කන වහල්ලෝ නෙමෙයි. හොඳට බුද්ධිය තියෙන හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. ඇමරිකාවේ. ඒ වුණාද? උඹලට මාර පුකේ අමාරුවක් තියෙන්නේ නේද මුස්ලිම් කෙනෙක් පත් වෙච්ච එක. මට මේව බලද්දි මට hina යනවා. ඇයි කියලා කිව්වොත් දැන් මුන් නැවිලා බය වෙලා ඉන්නේ. මේ ලංකාවේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. වෙන්න තියෙන දේ ලස්සනට වෙයි. ඒ වුණාද? අපි නම් බය වෙන්නේ නැහැ. මේ අපේ කට්ටිය මේ විනාශ වෙයි. මේ අපේ ආගම අපේ ධර්මය විනාශ වෙනවා අරවද මේවද කියලා අපි කෑ ගන්න නෑ බං. අපි බය වෙන්නේ නෑ. අපේ ධර්මය කවදාවත් විනාශ වෙන්නේ නෑ. අපේ ආගම විනාශ වෙන්නේත් නෑ. අපි සද්දෙන් නැතුව බලාගෙන ඉන්නවා. අපි ඇවිල්ලා කිසිම කෙනෙක් ඇවිල්ලා එන්න ආගම වැළඳ ගන්න කියලා අපි බල කරන්නේත් නෑ. වෙන්න තියෙන දේ ලස්සනට වෙයි. මේ මාර පුගේ අමාරුවක් නේද තියෙන්නේ මුස්ලිම් මිනිස්සෙක් කවුරු හරි මුස්ලිම් ජාතිකේ කාට හරි කොයි හරි රටක ඇවිල්ලා මොකක් හරි හොඳ ඉහළ තනතුරක් අම්බ වෙච්ච ගමම්ම මේ ඉන්න ජාතිවාදයට මාර පුගේ අමාරුවක් තියෙන්නේ. ඇයි බං ඔච්චර උඹලට පුගේ අමාරුව තියෙන්නේ? මාර පුගේ අමාරුවක් තියෙන්නේ නේද? හැබැයි ගොඩක් දේවල් වෙනස් වෙන්න තියෙනවා. කවුරු වෙනුවනුත් ඇවිල්ලා කිසිම ආගමක් ධර්මයක් එවෙල විනාශ කරන්න බෑ. තමන්ම තමයි තමන්ගේ ආගම ධර්මය විනාශ කරන්න මූලික හේතුකාරයා තමන් වශයෙන්ම තමයි. දැන් මම මුස්ලිම් කියලා කියන්නේ මගේ ආගම ධර්මය විනාශ කරන්න මම තමයි හේතුකාරයෙක් වෙන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. ඒ වුණාද? ඇයි බං ඔච්චර බය වෙන්නේ අපිව දැක්කනම්? ඇයි ඔච්චර බය වෙන්නේ? මුස්ලිම් අපිව දැක්කොත් ඇයි බං ඔච්චර බය වෙන්නේ? ඇයි බං ඔච්චර බැරියන් දෙන්නේ? අපි නම් ඇවිල්ලා කිසිම ආගම දැකලා කිසිම ජාතියක් දැකලා අපි නම් බෙරියන් දෙන්නේ නැහැ. අපේ ආගම විනාශ කරන්න එනවා. අපේ ආගම මේ තුරන් කරන්න එනවා. අරවද මේවද අපි නම් ඇවිල්ලා ඔච්චර කලබල වෙන්නේ නැහැ. කවදාවත් අපි කලබල වෙලත් නැහැ. ඇයි වුණාද? අපිට ඔච්චර පුගේ අමාරුවක් නැහැ. ඇයි වුණාද? අපේ පස්සපැත්තේම කඩි කුලප්පුව හැදිලවත් කඩියෝ කාලවත් නැත්තම් අර කීරිපණු ගාය කොකුපණු ගාය හැදිලවත් නැහැ අපිට. අපි සද්ද නැතුව බලාගෙන ඉන්නවා. ඇයි වුණාද? ඇමරිකාවේ ඇවිල්ලා නගර සභාවේ දැන් ඡන්දේ මුස්ලිම් කෙනෙක් පත් වුණානේ. ඉතා ඉක්මනනේ ඇවිල්ලා ඔතන ජනාධිපතිකමත් ඇවිල්ලා ගන්නෙම ඇවිල්ලා මුස්ලිම් කෙනෙක්. ওই ඉතිහාස වෙනස් වෙන්න ඉතාමත් ළඟයි. අනිවාර්යෙන්ම ඒ පුටුවේ ජනාධිපති පුටුවේ ඇවිල්ලා ඇයි වුණාද? අර වයිට් හවුස් එකේ ගෙන් ජනාධිපතිකම බාර ගන්න ඉන්නෙත් ඇවිල්ලා අනිවාර්යයෙන්ම මුස්ලිම් ජාතිකයෙක් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වීම කියලා කියන මේ වචන විතරයි වෙනස් වෙන්නේ නැත්තේ. ඇයි වුණාද? වෙනස් වීම කියලා කියන වචනේ වෙනස් වෙන්නේ නැහැ. ලෝකයේ අනිත් සියලු දේම වෙනස් වෙනවා. සියලු දේම එපා කියලා කියන උන් තමයි ඒට ඕන වෙන්නේ. මුන් හරි නෑ කියලා හිතන එක තමයි හරියන්නේ. ඇයි වුණාද? අපිව විනාශ කරන්න ඕනේ කියලා හිතුණා නම් අපි විනාශ වෙන්නේ නැහැ. අපි උඩටම එනවා. හොඳට මතක තියාගන්න ඉන්න. අපි ඇවිල්ලා අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී කියලා කිව්වට වැඩක් නැහැ යකෝ. මුළු ලෝකෙම නම ගෙනියන්නේ කවදාද දවසකට මේ මුස්ලිම් වරුන් තමයි. හොඳට මතක තියාගන්න ඉන්න.
ඇහුණාද මේ ජාතිවාදීව ඉන්නව නේද? මේ කාලා කන්නේ පර බල්ලන්ට තමයි මම මේක කියන්නේ. උඹලා කොච්චර උඩු බිරුවට වැඩක් නෑ යකෝ. ඇමරිකාවකින් වාඩි වුණා දැන් ඇවිල්ලා මුස්ලිම් කෙනෙක්. ඇහුණාද? ට්‍රම්ප්ට දැන් තමයි හිග්ගේ ඇවිල්ලා තියෙන්නේ ට්‍රම්ප්ට. ඇහුණාද? තවත් එක්කෙනෙකුත් ඉන්නවා කාන්තාව කෙනෙකුත් ඉන්දියන් කාන්තාව මුස්ලිම් පරම්පරාවෙන් ආපු මුස්ලිම් කාන්තාව කෙනෙක්. මෙන්න දෙන්නෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ද වයිට් හවුස් එකේ ගොඩාක් මුස්ලිම් වරුන් ඉන්නවා ඇතුලේ. මෙතන මේ ඇවිල්ලා මේ ලංකාවේ මුස්ලිම් අපිට නිකන් බොරුවටත් එක්ක ජාතිවාදය උස්සන්න අපිට මඩ ගැව්වට වැඩක් නැහැ. අපි කලබල වෙන්නේ නැහැ. ඇහුණාද? අපි කලබල වෙන්නෙත් නැහැ. අපි ජාතිවාදී අදින්නෙත් නැහැ. අපි බලාගෙන ඉන්නවා. ඉවසන තරමට අපිට සැනසීම තියෙනවා. අර වචනයක් තියෙනව නේද? ඉවසිලිවන්තය ජයගනි කියලා වචනයක් තියෙනව නේද? ඉවසලා බලාගෙන ඉන්නේ අපි. අනිවාර්යෙන්ම ජයග්‍රහණය ගන්නවා. ඇහුණාද? ජාතිවාදීව ඉන්නව නේද? ඕන්ට වෙඩි උඩ පනින්න එපා. හරිද? පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. කාලා කන්නේ ජාතිවාදීන්ට හොඳ කණේ පාරක් තමයි දීලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න ජනතාව. ඇහුණාද? මටත් ආසාවක් තියෙනවා. කවදාරි දවසකට මේ ලංකාවෙත් ඇවිල්ලා අර නගර සභාවේදී මුස්ලිම් කෙනෙක් වාඩි වෙන්න ඕනේ. නගරාධිපති කෙනෙක්. ආසාවක් තියෙනවා බලමු. මොනවාද වෙන්නේ කියලා බලමුකෝ. ඇයි කියලා කිව්වොත් අපිට දේශපාලනය කරන්නත් ඇවිල්ලා විදිහක් කියලා දීලා තියෙනවනේ අපිට. ඇහුණාද? අපිට කියන විදිය තමයි අපි දේශපාලනෙත් කරන්නේ. අපේ ධර්මයේ දේශපාලනය කරන්න ඕනේ. මේ රටේ ඉන්න ජනතාවට මොනවද දෙන්න ඕනේ? නායකයෙක් කොහමද ඉන්න ඕනේ? නායකයා ජනතාවට මොකද්ද කරන්න ඕන? සියලු දේම ඇවිල්ලා අපේ ධර්මයේ අපිට කියලා දීලා තියෙනවා. ඇහුණාද? ඒ වගේම කරනවා. ඒ කිව්වොත් පාර්ලිමේන්තුවේ දැන් බලමුකෝ මින් ඉදිරියට. ඇහුණාද? අර නිකන් ඇවිල්ලා මේ කඩි කුලප්පු කෑවා වගේ දඟලන්න එපා. ඇමරිකාවේ නිව්යෝක් නගරේ සහරාන් හම්දානි දන්නවද? අයියෝ විනාශ වෙනවා නම් ඇවිල්ලා තමන් නිසාම තමයි තමන් විනාශ වෙන්න ඕනේ. තමන්ව විනාශ කරන්න වෙන එකෙක් එනවා නම් ඇවිල්ලා ඕම විනාශ වෙන්නේ නැහැ. තමන් ඇවිල්ලා හරි ශක්තිමත් කෙනෙක් නම් ඇවිල්ලා කිසිම කෙනෙකුට ඇවිල්ලා තමන්ව විනාශ කරන්න බෑ. තමන්ගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනේ. ඒ අඩුපාඩුවින්ද තමයි තමන් විනාශ වෙන්නේ. හොඳට මතක තියාගනින්න. ඇහුණාද? ඕන්ට වැඩි උඩ පනින්න එපා. ජාතිවාදී වපුරගෙන අන්තවාදී ජාතිවාදී මේ හැම පරයුන්ටම තමයි මේක දාන්නේ මේ වීඩියෝ එක. හරිද? පොඩ්ඩක් කූල් වෙයල්ලා. පොඩ්ඩක් කූල් වෙයල්ලා අයිස් වතුර එකක් තියෙනවනම් ෆ්‍රිජ් එකේ ගින් අරන් බීපල්ලා බඩපත්තු වෙනවනේ ඒකේ නිමෙන්න. අනිවාර්යයෙන්ම මින් ඉදිරියටත් ඇවිල්ලා ඇමරිකාවේ තව ගොඩාක් වෙනස් වෙන්න තියෙනවා. ගොඩාක් වෙනස් වෙනවා. එතකොට තවත් ඇවිල්ලා අර මේ ඊශ්‍රායල් කාර්යයන්ට දීගෙන ඉන්නව නේද? ඊශ්‍රායල් කාර්යයන්ට අර පස්ස ලෙව කාගෙන ඉන්නව නේද? උන්ට හිග්ගෑ වෙයි ඈ. ඇහුණාද?